පළමු කොටම මේ විනාශයන් පිටුපස දේශපාලන අධිකාරිය තිබුණා. මොකද බලන්න. අපේ රටේ ප්‍රාදේශීය වැලිතොටුපොළ විශාල ප්‍රමාණයක් අයිති එක්ක දේශපාලකයට එක්ක දේශපාලකයාගේ සමීපතම යට. ඔබ දන්නව මට ඔය. අපේ ගල්වල අයිති කාටද කියලා බැලුවොත් එක්ක දේශපාලකයට එක්ක දේශපාලන රැකවරණ ලබන කෙනාට. අපේ වන විනාශය කවුද කියලා බැලුවොත් දේශපාලකයෝ. ඒ වගේම සමහර අය මම ඉතා විවෘතව කියන්නේ සමහර නිලධාරීන් ඒට කැමැත්තෙන් යටත් වෙලා තිබෙනවා. කැමැත්තෙන් අමාත්‍යවරයාට වඩාත් වැඩියෙන් සමීප වෙන්න, තමන්ගේ තිබෙන තනතුර යම් ප්‍රමාණයකට ආරක්ෂා කරගන්න. එහෙම නැත්නම් කළුගලේ ඔළුව ගහගන්නේ ඇයි කියලා යටත් වෙන්න. මේ ආදී ආකාරයෙන් අපේ රටේ රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය විටක යටත් වී තිබෙනවා. විටක හැප්පිලක් තිබෙනවා. මම දන්නවා හැප්පුණු අයට මොකක්ද උනේ කියන්න. ඒ නිසා පළමු කොටම අපි යලි අපේ මාතෘභූමියට ජීවය කැටුව එනවා නම් ඒ සඳහා දේශපාලන අධිකාරිය ඒ ජීවයේ සපේන නේද ජීවයේ මියදෙන මරා දමන පංගුකරුවෙක් වෙනුවට ජීවයේ ලබා දෙන පංගුකරුව බවට පත් විය යුතුයි.